හෙලෝ ෆෙන්ස් ඔන්න අද ගෙනල් තියෙනෙත් ඉතින් මයින්ක්‍රාෆ්ට් මේක මයින්ක්‍රාෆ්ට් තුන්වෙනි එපිසෝඩ් එක ඔයාලා කලින් එපිසෝඩ් බැලුවේ නැත්නම් channel එකේ තියෙන වීඩියෝ එපිසෝඩ් 1 2 කියලා මේ තුන්වෙනි එක. ඉතින් අපි යන් අද ගෙනාපු වීඩියෝ එකට. ඕකේ ගයිස් ඉතින් මම මේකේ මේ එපිසෝඩ් එකේ ගෙවල් හදන්නේ මම පොඩි ඒ කියන්නේ අර ඔයාලට පෙන්වන එපිසෝඩ් දෙකේ ගෙයක් මං ගත්තා අර ඒකේ හිටපු එක්කෙනාව කියන්නේ මැරුවා කිව්වේ මැරුව එක මම පෙන්වුවේ නෑ මං එයා පෞද්ගලිකව මැරුවා ඉතින් අපි මේ ඒ ගේ ඉතින් අද බලන්න තමයි යන්නේ ඒකේ මම පොඩක් වෙනසක් කරා පොඩි වෙනස් දෙකක් තුනක් විතර කරා ඉතින් අද තමා මේකේ අවසාන එපිසෝඩ් එක මේක ඉතින් අපි යන් ගේ ළඟට දැන් ඉතින් මේ තියෙන්නේ ගේ මේ තියෙන්නේ අර ගෙවත් කියන්නේ අර ගාඩන් එක මේ විදිහට අපි ඉස්සෙල්ලා මේකෙන් නෑ මිදුල ඉස්සෙල්ලා බලමු මේ විදිහට මිදුල තියෙනවා මම මෙතනින් වැටක් ගැහුවා නැත්නම් පල්හැට වැටෙන්න පුළුවන් නේ දිහට වැටක් ගැහුවා දැන් නම් ගයිස් රෑ වෙලා වගේ ඉන්නේ පිදුරු තියෙනවා මෙතන අපිට මෙතනින් ගිහින් මෙන්න මෙහෙමත් ගිය හැකි එතනින් එහාට මුකුත් නෑ ඉතින් මේ විදිහට තියෙනවා අපි ඉස්සෙල්ලා මේකේ බලමු ඇතුළ මේ විදිහට මම මේකේ පැල ටිකක් හිටෙව්වා මම ඔයාලට ඒව නම් පෙන්නුවද කොහෙද විදිහට පැල ටිකක් හිටෙව්වා මේ විදිහට අන්න වහන දොරක් තියෙනවා මේ විදිහට වට්ටක්ක තියෙන අපිට මෙතන වට්ටක්ක තියෙනවා මේක වහමු ඊට පස්සේ ඉතින් guys ඔය ටික මේකේ ගෙවත් වෙන මේ ටික තමයි මේ පැත්තේ දොරක් තියෙනවා වට්ටක කොටුවට යන්න පුළුවන් කීටින් රෑ වෙයිගෙන එන්නේ ඉතින් අවුලක් නැහැ අපි රෑ නෙමෙයි අපි ගොඩක් රෑ වුණොත් නිදාගෙන ඉතින් හම්බෙන්න වෙනවා මෙන්න මේක guys මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට පෙන්නනම් මොකද්ද මේ කියලා ඒක අන්තිම වෙනකන් එහෙනම් බලන්න channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අපි යන් ගේ ඇතුළට මේ විදිහට ගේ ඇතුළ තියෙනවා අපි දොරත් වහගමු මේ විදිහට ඇතුළ තියෙන මම මේකේ වෙනස් කරේ මෙතනින් ෆොටෝ දෙයක් ගැහුවා මේ විදිහට කඩු දෙකක් තියෙනවා මේ විදිහට මේ පුටු දෙකක් තියෙනවා මේ විදිහට මොනවද මන් දන්නේ ඒවා තියෙනවා තව උඩට යන්න පුළුවන් උඩ තට්ටුව තියෙනවා උඩ තට්ටුවේ මම මෙතන ඒයි කවුද මේ පොඩි එකා බලන්න මම නිදාගත්ත ගයිස් ඉතින් අර පොඩි එකාට ගැහුවා මැරෙන්නද මන් දන්නේ ඒ පොඩි එකා කෝ ඒ මොනවද මේ කොළ පාට වගේ තියෙන්නේ මොනවද දන්නේ ඒක වැඩක් නෑ ගයිස් මේ මෙතන ඇඳ තියෙනවා මෙතනින් පෙට්ටියක් තියෙනවා මේ එකක් ඒකේ බඩු ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් බඩු ටිකක් විදියට තමයි තියෙන්නේ ඉතින් අම්මා සිට පල්ලෙහාට යන්න උලන්නේ එතනින් ජනේලයක් තියෙනවා අපිට මේ විදියට දොරක් තියෙන බැල්කනියක් මෙතන ඉඳන් බැලුව හැකි ඉතින් අපිට සිරි නරඹන්න පුළුවන් විලේජ් එකේ ඉතින් මෙතනින් පල්ලෙහාට යන් අපි ඊට පස්සේ ඉතින් දියට තියෙනවා අපි දැන් එළියට යන් මෙතනින් එළියට ගියාට පස්සේ guys එළියේ බලන්න තියෙන්නේ පිදුරු ටික තියෙනවා එළියේ අර මං කිව්වේ පොයිඩේ අන්තිමට පෙන්නන්නම් කියලා ඉතින් මේක මේ බලන්න කලින් අපි පල්ලෙහාට යන්න විදියක් නැහැ පුළුවන් පල්ලෙහාට යන්න පුළුවන් guys මං හැදුවා ඒක අවුලන්නේ පොඩක් දන්නේ නැද්ද ඩාගෙන ඩූම් එක ඊට පල්ලෙහාට යන්න පුළුවන් අපිට එතනින් ගිය හැකි අම්මා හිර පුර හරියට හරි ඔය ඉතින් බෑනේ කරන්න ඉතින් guys මෙතන උපුරණ එකේ පිපුරුවා මගේ මේ රාජධානියෙන් පොඩි කෑල්ලක් නැති වුණා ඉතින් දුක තමයි අපි පස්සේ දවසක හදමු ඒක වැඩක් නෑ අපි දැන් වැඩක් නෑ මේ විදිහට තියෙනවා දැන් ඉතින් බලමු මම අර වීඩියෝ එකේ අන්තිමට පෙන්නනවා කිව්ව එක මොකක්ද කියලා guys දැන් වීඩියෝ එකේ අන්තිමට පෙන්නනවා කිව්වේ මෙන්න මේක අපි දැන් මේක අරමු පොඩ්ඩක් guys ගණන් ගන්නවා මේ දවස්වල සාසනය හනීපන මෙන්න මේ විදියට වැන්නා එතනින් මේ පඩි පෙළ නෙවෙයි ඊමගක් දාලා තියෙන ඒනට වැන්නා නෑ මේ විදියට අපිට යන්න පුළුවන් ටිකක් ඊට පස්සේ උඩ නැග්ගහම
මෙන්න මේ වගේ එකක් තියෙනවා අපි ඒක ඇරිමු ඊට පස්සේ එන්න එක ඇතුළට ගිය හැකි දැක්කනේ මේ කොහෙද කියලා මෙතන මොකෙද ඒක කියලා මගේ රාජධානිය ගන්න එන්නු වෙලා තියෙන මගේ රාජධානිය ගන්න උ මැරෙන්නෙත් නෑ මහ පුන්නේ ගෙන් වැඩක් නෑ මෙතන වට මතක ඇති පුපුරුන් එකේ පිපුරුවා එතන පොඩි එකෙක් ඉන්නවා පොඩි එකට එකයි ගහන්න ඕනේ නේ දෙකක් ගහන්න තුනක් කරන්න වැඩක් නෑ උ මැරෙන්නේ වැඩක් නෑ ඉතින් ওই ටික තමයි ඉතින් මේ විදියට පල්ලම තියෙනවා ඕකේ ඉතින් අපි උඩට යන් උඩත් ඉතින් තියෙනවා මම ওই ටික තමයි මේ විදියට පන්දන් ටිකක් ගැහුවා රැයට නම් ලස්සනයි මේක මේ විදියට අනිත් අයගේ ගෙවල් තියෙනවා ඉතින් මයින්ක්‍රාෆ්ට් එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා ඔයාලා ඉතින් තව ගේම් තියෙනවා නම් ඒව පළවෙනි කමෙන්ට් එකක් දාගන්න මම ගහන්නම් ඒ ගේමුත් ඉතින් ඔය ටික තමයි ඉතින් අපි මයින්ක්‍රාෆ්ට් වලට සමුදෙමු පොඩි දෙයක් කළා පොඩ්ඩක් ඉන්න ඕකේ දැන් ඔයාලට හිතෙනවා ඉතින් මම මොකද්ද මේ කරන්න යන ගොන් වැඩේ කියලා ඉතින් රන්නේ ඉතින් මයින්ක්‍රාෆ්ට් වලට ඉතින් මේ මයින්ක්‍රාෆ්ට් හොඳයි වැඩක් නේ ඉතින් ඔන්න රීමර් ඉතින් ගයිස් එන අදට ගිහිල්ලා එන්නම් ගුඩ් බයි